ඉදිරි කාල සීමාවේදී ඇමරිකාවේ හොටෙල් එකකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වේවි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සහ උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් එක් වූ දවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී වෙඩි තැබීමක් සිදු වුණා. අමරිකාවේ වොෂින්ටන් හිල්ටන් හෝටලේදී වාර්ෂික දවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය පැවැත්වුණේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්, උප ජනපති ජේ.ඩී. වාන්ස් ඇතුළු ඉහළ පෙළේ ප්‍රභූවරුන් රැසකගේ සහභාගීත්වයෙන්. අනතුරුව ජනාධිපති ට්‍රම්ප් රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටින අවස්ථාවේදී ප්‍රධාන ශාලාවට පිටතින් වෙඩි ශබ්දයක් ඇසීමත් සමග ශාලාවේ සිටි පිරිස් අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ජනාධිපති ට්‍රම්ප් රැඳී සිටි ප්‍රධාන මේසය ඉදිරිපිට ආරක්ෂාව දැඩි කෙරුණේ එවන් පසුබිමක් තුළයි. ඒ සමගම ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් පැමිණේ අමරිකානු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව එම ස්ථානයෙන් ඉවත් කළේ මෙලෙසින්. වොෂින්ටන් හිපිහිටි හිල්ටන් හෝටලේ ඉදිරිපිට ආරක්ෂාව තර කෙරුණේ මෙලෙසින්.